එතකොට ඒ අවුරුදු 10ක් විතර පාවිච්චි කරපු කෑල්ලක් තමයි මේ අද ඉවත් කරන්නේ. අලුතෙන් කම්පැනියෙන් ගන්න වාහනයක් දුවනකොට ඒ කෑලි ගොඩාක් දුරට ඉතා ඉක්මනින් සවුත්තු කරගන්නවා. මේ තියෙන කම්පැනි අලියා මාක් එක. දැන් ඒ ආමිචර් එක ගත්තොත් මේක බැලන්ස් කරලා නැහැ. නමුත් ඔයගොල්ලන්ට කම්පැනියෙන්වත් වාහනේට එන කෑලි ගන්න නැහැ. අද මම ඒක පෙන්නන්නම්. මේ පොඩි කට්ට වගේක් කපලා තියෙනවා. මේ ආමිචර් එක එහෙම කට්ට කපන්නේ ආමිචර් එක බැලන්ස් වෙන්න. සුබ දවසක්. දනුක මොටර්ස් YouTube channel එකෙන් අපි ඔයගොල්ලන් අද සාදරයෙන් පිළිගන්නවා. අද අපි අර කලින් වීඩියෝ වල දැම්මා අර ඔයගොල්ලන්ට පොඩි ප්‍රශ්න වගේක් ඒවට මම උත්තර දෙන්නම් කියලා. ඒවට මම පසු වීඩියෝ වලින් උත්තර දෙනවා ඔයගොල්ලන්ට මේ කොහොමද කරගන්නේ කියන එක. අද අලුත් වීඩියෝ එකකින් අපි පටන් ගන්න යන්නේ මේ ගොඩාක්ම 3 wheel දුවන කට්ටිය තමන්ගේ කම්පැනියෙන් එන වාහනයක් අලුතෙන් කම්පැනියෙන් ගන්න වාහනයක් දුවනකොට ඒ කෑලි ගොඩාක් දුරට ඉතා ඉක්මනින් සවුත්තු කරගන්නවා. අපි කියන්නේ ඒ කෑලි උපරිම ආරක්ෂා කරගන්න ඉතා ඉක්මනින් සවුත්තු කරගන්න එපා. ගහන ග්‍රීස් එක ඔයගොල්ලෝ හරි වැරදි ග්‍රීස් එකක් තමයි පාවිච්චි කරන්නේ. හොඳ ග්‍රීස් එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. එතකොට දාන ඔයිල් එකත් හොඳ ප්‍රමිතිගත ඔයිල් එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. මොකද වාහනේට එන කෑලි හොඳටම නිෂ්පාදනය කරලා තිනවා සෑහෙන කාලයක් දුවන්න වෙන්න. නමුත් ඔයගොල්ලන්ට කම්පැනියෙන්වත් වාහනේට එන කෑලි ගන්න නැහැ. අද මම ඒක පෙන්නන්නම්. කොහොමද එහෙම වෙන්නේ කියන එක. මොකද නිෂ්පාදකයා නිතරම මේ 3 wheel එක නිෂ්පාදනය කරනකොට තමන්ගේ වාහනේ හරියට ඒ නිෂ්පාදකයා විසින් හොඳටම කාලයක් දුවන විදිහට තමයි ඒක නිර්මාණය කරන්නේ. අපේ කට්ටිය කස්ටමර්ස්ලා වාහනේ අරගෙන සවුත්තු ඔයිල් දාගෙන එක විදිහට ගලවන්න ගිහිල්ලා ඩැමේජ් කරගෙන බැඩු ඊට පස්සේ ඒ ඔරිජිනල් පාර්ට්ස් ටික ඉතා ඉක්මනින් අයින් කරගන්නවා. ඊට පස්සේ එයාලට දුවන්න බැරි කමක් වෙනවා. ඊට පස්සේ දාන කෑලි ඔරිජිනල් කෑලි තරම් ඔරොත්තු දීමේ ශක්තියක් නැහැ ඒවට. ඕගොල්ලන්ට මම අද මේ උදාහරණයක් වශයෙන් පෙන්නන්න මේ වාහනේ අපි ස්ටාර්ටර් මෝටරේ ගැලුවම හිතන්නේ මේ මෝටරේ ආපු ආමිචර් එක තියෙන්නේ. අපි දැන් ඒ ආමිචර් එක ඕගොල්ලන්ට පෙන්නන්නම් ආපු ආමිචර් එක කොයි වගේද කියලා. කම්පැනි වාහනේ නිෂ්පාදකයා විසින් මේ මෝටරේ හයි කරනකොට දාපු ආමිචර් එක. නමුත් ඔයාලට කඩෙන් කම්පැනි කියලාවත් ඒ ආමිචර් එක ආයෙ ගන්න බෑ. එතකොට මේ වාහනේ දැන් අවුරුදු මම හිතන්නේ 10කට වැඩි මම හිතන්නේ මේක මේ වාහනේ මෙහෙට ඇවිල්ලා ලංකාවට. එතකොට ඒ අවුරුදු 10ක් විතර පාවිච්චි කරපු කෑල්ලක් තමයි මේ අද ඉවත් කරන්නේ. නමුත් අපි දාන කෑල්ල මේ මහත්තයාට කවදාකවත් ඒ අවුරුදු 10ක් දුවන්න නම් හම්බෙන්නේ නැහැ. අනිවාර්යෙන් අවුරුදු 3කට 4කට සීමා වෙනවා. ඒක තමයි ඇත්ත. ඒක තමයි මේ නිෂ්පාදකයා වාහනයක් නිෂ්පාදනය කරාට පස්සේ ස්පෙයා පාර්ට්ස් වලින් තමයි ඊටු ටික ඒ කම්පැනි නඩත්තු වෙන්නේ. ඒක අද මම පෙන්නන්නම් ඔයගලන්ට කොහොමද ඒක වෙන්නේ කියලා. මේ තියෙන්නේ මේ වාහනේ අපි මෝටරේ ගැලෙව්වා. මේ එතකොට මේ තියෙන්නේ මෝටරේ කොටස්. මේ තියෙන්නේ මේ වාහනේට ආපු ආමිචර් එක. මේ තියෙන්නේ. දැන් මේ ආමිචර් එක මේ මෙතන කැඩිලා තියෙනවා. මේ කම්බි ටික ඔක්කොම මේ මෙතන පොඩ්ඩක් කම්බිය පොඩ්ඩක් කැඩිලා තියෙනවා. එතකොට මේක කම්පැනින්ම මේ වාහනේටම ආපු ආමිචර් එක. මේ කැඩෙන හේතුව තමයි මේ මෙතන පොඩි කාන්දම් කෑල්ලක් කැඩිලා තියෙනවා. මේ තියෙන්නේ. ඒ කාන්දම් කෑල්ල මේ හරියේ පැටලිලා මේ ටික ඔක්කොම කපලා ගිහිල්ලා වගේ තමයි දැන් කැල්ලලා තියෙන්නේ. දැන් මේක පොඩ්ඩක් ෂෝට් වෙලා දිනවා. නමුත් මේක තාම ටික කාලයකට හරි දුවන්න පුළුවන් මට්ටමක් මේ ආමිචර් එක තියෙනවා. නිකන් බ්‍රෂ් සෙට් එකක් දැම්මහම. නමුත් මේ කම්බි ටික පොඩ්ඩක් ටික ෂෝට් වෙලා. ඒ ෂෝට් වුණාම මේක කරගෙන ස්පීඩ් එක පොඩ්ඩක් අඩු වෙනවා. ලයින් එක. දැන් මේ බලන්න මේ කම්පැනිම වාහනේට ආපු අවුරුදු 10කට විතර කලින් මම හිතන්නේ ආපු වාහනයක් මේක YW එකක්. එතකොට දැන් මේ තියෙන්නේ මේ බලන්න ඔයගොල්ලෝ මේ පොඩි කට්ට වගේක් කපලා තියෙනවා. මේ පොඩි කට්ට වගේක් කපලා තියෙනවා. මේ ආමිචර් එක එහෙම කට්ට කපන්නේ ආමිචර් එක බැලන්ස් වෙන්න. ඕනම දෙයක් කරකෙන එකක් හරියට බැලන්ස් වුනේ නැත්නම් පොඩි දෙදරීමක් වෙනවා. හරිද? ඒක තමයි ඇත්ත. ඔය ඔයගොල්ලෝ බලන ජපන් වාහනයක් ගත්තාම වාහනේ රිම් එකක් එන්නේ ඔරිජිනල් යකඩ. ඒ යකඩ රිම් එකත් හරියටම බැලන්ස් නැත්නම් ඒගොල්ලෝ පොඩි ඇල්මිනියම් මේ ඊයන් කෑලි වගේ මේ පොඩි මැටරල් කෑලි අල්ලලා තියෙනවා ඒ රිම් එක වටේට. ඒකේ ග්‍රෑම් ගාණක් ගාලා ග්‍රෑම් 25යි ග්‍රෑම් 30යි ග්‍රෑම් 40 කෑල්ලක් කියලා මේ රිම් එක අයිනෙන් අල්ලලා දිනවා. මොකද පොඩි බකලයක් තිබ්බත් අධි වේගයකින් කරකිනකොට ভাইබ්‍රේෂන් එකක් එන හින්දා තමයි ඒ දේ වෙන්නේ. නමුත් අපේ දැන් මේ 3 wheel වල ගත්තොත් යකඩ රිම් එහෙම බැලන්ස් වීමක් අපිට දකින්න අමාරුයි. ඒකින්ද තමයි පොඩි ভাইබ්‍රේෂන් ගතිය ගොඩක් වැඩි වෙන්නේ. ජපන් රිම් එකක් වගේ මේ නැහැ. දැන් මේ ආමිචර් එක පැත්තෙන් ගත්තත් මෙයා හරියටම බැලන්ස් කරලා තියෙනවා කම්පැනි. ඒකයි මේ ෆීල් කපලා තියෙන්නේ වාහනේට එන එක.
නමුත් අපි දැන් කඩෙන් ගෙනාවා කම්පැනි ආමිචර් එක. අපි බලමු ඒකෙත් එහෙම වෙනවද කියලා. මේ තියෙන්නේ කම්පැනියෙන් ගත්ත ආමිචර් එක. මේ තියෙන්නේ කම්පැනි අලියා මාක් එක. දැන් ඒ ආමිචර් එක ගත්තොත් මේක බැලන්ස් කරලා නැහැ. ඇත්ත විස්තරය ඒක තමයි. නමුත් මේ කස්ටමර් හිතන්නේ මම ඔරිජිනල්ම කෑල්ලක් දැම්මා. මේක අවුරුදු 10ක් දිව්වා. මේකත් අවුරුදු 10ක් දුවන්න කස්ටමර් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මං කියනවා එහෙම දුවන්න බෑ. මේ කෑල්ල. මේ කෑල්ල උපරිම දුවන කෙනෙක් ඒක දුවන විදිහ අනුව වෙනස්වක් වෙන්න පුළුවන්. අච්චර කාලයක් නම් දුවන්න හම්බෙන්නේ නැහැ. දැන් මේක කම්පැනියෙන්ම අපි ගෙනාවේ. නමුත් මේක බැලන්ස් කරලා නැහැ. මේක ඇදයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද කිසිම කෑල්ලක් නිෂ්පාදනය කරන්න බෑ හරියටම බැලන්ස් එකට. අපි කම්පැනි කෑලි කොච්චර ගත්තත් ඒවා මේ බැලන්ස් වෙලා නැහැ. නමුත් වාහනේට එන කෑලි එහෙම නෙමෙයි. ඒවා හරියටම බැලන්ස් කරලා දිනවා. මේ ඒකයි අපි කියන්නේ වාහනේ එන කෑලි ටික පුළුවන් තරම් පරිස්සම් කරගන්න කියලා. දැන් මේක බැලන්ස් කරන්නේ මෙහෙමයි. මේක හරියටම කරගෙන හරියම ලක්ෂ 2ක් උඩ තිබ්බහම ඕන තැනක තියන්න පුළුවන් වෙන්න ඕනේ. ඔහොම කරකිලා යන්න බෑ. හරිද? දැන් මේක තියන්න බෑ එහෙම. ඒක අපි කම්පැනි වුණත් අපි දන්නවා 100%ම මේක තියන්න බෑ කියලා. එහෙම තියන්න පුළුවන් එකක් ආවනම් අනිවාර්යෙන් මෙන්න මේ වගේ කට්ට කපලා ඒ බර අයින් කරලා තියෙන්නේ මේ. ඒවා අපි තව ආමිචර් එකක් පෙන්නන්නම් කම්පැනියෙන්ම වාහනයකින් අයින් කර මේ තියෙන්නේ ඒ ආමිචර් එක. මේ තියෙන්නේ ඔයගලන්ට කට්ට කපලා අයින් කළා. ඒ කියන්නේ මේ පැත්ත බර වැඩි වෙලා තියෙනවා. කෑලි අයින් කරලා බර අඩු කරලා තියෙනවා. එතකොට බැලන්ස් කරගන්න තැන් වලින් අඩු කරලා තමයි මේක බැලන්ස් කරලා තියෙන්නේ. අර චුට්ට තරාදියෙන් කරනවා වගේ හරියට මෙසිමට් එක. එතකොට මේ කෑල්ලක් වාහනේට ආවහම දෙතරීමක් ভাইබ්‍රේෂන් එකක් මුකුත් නැතුව හොඳටම හයි ස්පීඩ් කරගෙනවා. බැලන්ස් දැන් අපි කොච්චර කම්පැනි කියලා දැම්මත් මේ කෑල්ල කවදාකවත් බැලන්ස් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. මොකද මේක බකල් ඇරලා නැහැනේ. කියන්නේ බැලන්ස් කරලා නැහැ. මේකේ බර මේ අනිවාර්යෙන් වෙනස්. ඒක නිසා අපි ගොඩක් කස්ටමර්ලාට කියන්නේ වාහනේට එන කෑලි පුළුවන් තරම් පරිස්සම් කරගන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. අපි සමු ගෙනන්න සුබ දවසක් ඔයගලන්ට.